2022 ආර්ථික වැටීමත් එක්ක විශාල රැල්ලක් ඇති වුණා අපිට මේ රටේ පවතින්න බෑ කියලා. විශ්වාසයක් නැහැ කියන එක. දැන් මේකෙත් තියෙන අනිත් පැත්ත හුඟක් ඇත්තටම මෙතුමා කිව්වා වගේ දකින්නේ නැහැ. ඒකෙත් තියෙන ඛේද වාචකය. අපි ළඟට විශාල වැඩිහිටි සංඛ්‍යාවක් යොමු වෙනවා මානසික අවපීඩනයත් එක්ක. ළඟදී අම්මා කෙනෙක් කෙනවා පුතා ඉන්නේ කැනඩාවේ. පුතා විතරයි ඉන්නේ. ඉතින් පුතා මෙහෙ ඉන්නකොට ගෙදර තනියම ඉන්න බෑ කියලා ටික කාලයක් ඉඳලා වැඩිහිටි නිවාසයකට යනවා. පුතා සල්ලි එවන ඔසේරම. ඒ වුණාට අම්මා කියනවා මගේ එකම දරුවා. මම පුංචි කාලේ ඉඳන් හැදුවා. ඔහුත් එක්ක මම ජීවත් වුණේ. මම ආසිතුනේ ඔහු බැඳලා. ඔහු මාත් එක්ක කාලය ජීවත් වෙනවා දකින්න. නමුත් ඔහු අද මේ ලංකාවේ නැහැ. මේ මොකද්ද මේ ජීවිතේ මොනවද මම ලබාගෙන තියෙන්නේ? මෙන්න මේ ඛේද වාචකයේ විශාල වශයෙන් ලැබිත් ඔබතුමා කිව්වා. මොකද මේක රජෙත් විශාල වක්කීමක් තියෙනවා මේ පිරිස මේ බුද්ධිය. මොකද මෙතන තියෙන්නේ මහාචාර්යතුමනි මේ සංකදම් මෙන්න මෙහෙම ආකල්පයක් ගොඩනගලා තියෙනවා. අර කොහොම හරි රටකට යන්න මම උගාතයි මගේ මිත්‍රෙක් වෙන පිටරටවල ගිහලා මම අහනවා ඇයි කී ඇති සැපකුත් නැහැ. දැන් මම දන්න මේ හිටිය හොඳම බැංකු නිලධාරියෙක් ගිහිල්ලා එක ගෙදරක කාමරක 4 දෙනෙක් ඉන්නවලු. ඔහු තාමත් ඔඩ් ජොබ්ස් එකක පොඩි දේවල් කරගෙන හොඳ රස්සාවක් හම්බෙනකන් ඉන්නවා. ඉතින් මේ හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ඒතර මම දකින්නේ මොනවට ගියාද? එතකොට ඔහු දැන් දෙන උත්තරේ තමයි කවදා හරි මේ අවුරුදු 15ක් ගිහිල්ලා හරි මේකෙන් නැගිටලා ළමයිට හොඳ අධ්‍යාපනයක්වත් දී ගන්න පුළුවන් කියන එක. මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලා ඩිෆෙන්ස් කර ගන්නවා. අපි ආරක්ෂණ ක්‍රමවේද කියනනේ මනෝවිද්‍යාවේ හිත හදා ගන්නවා. මේ කවුරුත් හුඟක් අය සැප විඳින අය නෙවෙයි. ඉතින් වෛද්‍යවරු පවා මම දන්නේ. එතකොට මේක රැල්ලක් වගේ ගියා.